ඔබ දන්නවාද? දිවැඩියාවත් සමග ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය පිළියම් තිබෙන බව. දිවැඩියාව සමග ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන්නට හේතු කිහිපයක් මුල් වෙනවා. රුධිරයේ සීනි අධික වීම, ඒ වගේම රුධිර නාරවල අවහිරතා, ස්නායු දුර්වලතා මේ සඳහා මුල් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ශරීරයේ බර වැඩිවීම මේකට බලපානවා. ඒ වගේම හිතේ ඇතිවන අවපීඩනය, කාංසාව, ආතතිය වගේ කාරණාත් ඇතැම් අවස්ථාවලදී රුධිරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන අඩුවීමත් හේතු සාධක වෙන්න පුළුවන්. අපි පළවෙනිම බලමු දියවැඩියාව තියෙන කෙනෙක් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන එක වළක්වා ගන්නේ කොහොමද කියන එක. මෙහිදී ප්‍රධානම කාරණා දෙකක් බලපානවා. එකක් තමයි ඔබගේ රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හරියාකාරව පාලනය කිරීම. මේ සඳහා ඔබ නිසියාකාරව ඖෂධ ගැනීම වැදගත්. ඒ වගේම නිසි දිවි පැවැත්මක් පවත්වා ගැනීම. ඒ කියන්නේ නිරෝගී ආහාර වේලා, සුදුසු පරිදි ව්‍යායාම කිරීම, ධූමපානය හා මත්පැන් පානයෙන් ඉවත් වීම කියන කාරණාත් මෙහිදී වැදගත් වෙනවා. අනෙක් කාරණේ වෙන්නේ ඔබට දැනටමත් ලිංගික අප්‍රාණිකත්වයේ ඇති වෙලා තිබෙනවා නම් ඒ සඳහා කළ හැකි දේ තිබෙනවාද කියන එක. ඉතාමත්ම වැදගත් මතක් කරගන්න මේ ගැන ඔබ ඔබේ වෛද්‍යවරයා සමග විවෘතව කතා කිරීම වැදගත්. එහිදී ඊට බලපාපු කාරණා සලකලා බලලා අපිට හැකියාව තිබෙනවා ඔබට ප්‍රතිකාර ලබා දෙන්න. මෙහිදී අපි ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම, කොලෙස්ටරෝල් වලට ප්‍රතිකාර කිරීම වගේම බලපාපු විශේෂ සාධකානුවත් ප්‍රතිකාර කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබේ රුධිරයේ හෝමෝන මට්ටමේ වෙනසක් තියෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම විශේෂ ඖෂධ තියෙනවා මේ සඳහා ඉතාමත්ම හොඳින් ප්‍රතිඵල ලබා දෙන්න. මේ ඖෂධ නිසියාකාරව වෛද්‍ය නිර්දේශයෙන් ගැනීමෙන් අපට බොහෝ දුරට මේ ප්‍රශ්න මගහරවා ගන්න පුළුවන්. මේ මූලික පිළියම් හරි ගියේ නැතත් අපිට තියෙනවා විශේෂ ප්‍රතිකර්ම සඳහා ඔබ යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් වැදගත්ම පණිවිඩය වෙන්නේ ඔබට දියවැඩියාවත් සමග ලිංගික අප්‍රාණිකත්වය ඇති වී තිබෙනවා නම් මේ ගැන ඔබේ වෛද්‍යවරයා සමග නිර්භයව විවෘතව කතා කරන්න. ඒ හරහා ඔබට ඔබේ ප්‍රශ්නෙට විසඳුම් ගන්නට පුළුවනි.